දකුණු කොරියාවේ පැවති අසාම් ගෝලීයතරු අභියෝගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්. දකුණු කොරියාවේ අසාන් නගරයේ පැවති 2026 අසාන් ග්ලෝබල් ස්ටාර් චැලෙන්ජ් ෆොරිනර්ස් ෆෙස්ටිවල් ජාත්‍යන්තර සංස්කෘතික උත්සවයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ දකුණු කොරියානු ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමේ නර්තන කණ්ඩායම අනෙකුත් රටවල් සියල්ල අභිබවා විශිෂ්ට සම්මානය හිමිකර ගැනීමට සමත් විය. Ranakeli mehube mahasendeyo 2026 මැයි පළමුවන දින පැවැත්වූ මෙම තරගය සඳහා වියට්නාමය, තුර්කිය, මෙක්සිකෝව, යුක්‍රේනය, පිලිපීනය මෙන්ම තවත් රටවල් රැසක් නියෝජනය කරමින් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මෙන්ම බහුවිධ සංස්කෘතික කණ්ඩායම් රැසක්ද සහභාගී විය. එහිදී සියලු කණ්ඩායම් විසින් තම රටවල අනන්‍යතාවය විදහා දැක්වෙන පරිදි විවිධ සංස්කෘතික අංග, නර්තන අංග ඇතුළු තවත් විවිධ කලා අංග රැසක් ඉදිරිපත් කළහ. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු කොරියානු ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ House of Serendip නර්තන කණ්ඩායම ඉදිරිපත් වූ අතර ඔවුහු වේශභූෂණ ඇතුළු විවිධ සාම්ප්‍රදායික අංග ඇතුළත් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික නර්තනාංගයක් අති විශිෂ්ට ලෙස ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂකයින්ගේ හා විනිශ්චය මණ්ඩලයේ විශේෂ අවධානය යොදා ගැනීමට සමත් වූහ. ශෝකය රුදුරු සිටිවිලි මිනිස් භාවය විඩාලු අරුත්ගෙන දෙයි නර්තනය තුළ මිනිස් සිතුවිලි පසන්ලු තානෙනාතම් තානතනතම් දානෙනා දැඩි තරගකාරීත්වය සහ අභියෝග මාධ්‍යයේ අවසන් වටය දක්වා සුදුසුකම් ලබමින් සිය දක්ෂතාවය තුළින් ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ කලාව මෙලෙස ලොවට ගෙනහැර පෑමට ඔවුන් සමත් විය. එමෙන්ම සහභාගී වූ සියලු රටවල් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ස්ථානය හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර වේදිකාවක ගෞරවයෙන් ඉහළ නැංවීමට ශ්‍රී ලාංකික සිසුකු සමත් වූහ. මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකික සිසුන්ගේ දක්ෂතාවය එකමුතුකම මෙන්ම රටට ආවේනික සංස්කෘතික උරුමය ලෝකයට පෙන්වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමේ සිසුන්ගේ කැපවීම මෙම සාර්ථකත්වයට විශාල ශක්තියක් වූ බවද අනිවාර්යෙන් සඳහන් කළ යුතුයි. මේ අයුරින් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය, නර්තනය හා සංස්කෘතිය ජාත්‍යන්තර වේදිකාවක ගෞරවයෙන් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකික නාමය ඔසවා තබා විශිෂ්ට සම්මානයට පාත්‍රවීම සියලු ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම අප සැමටම මහත් ආඩම්බරයක් ලෙස සැලකිය හැකියි. අනාගතයේදීද මෙවැනි ජාත්‍යන්තර තලයේ තරඟාවලින්හිදී ශ්‍රී ලංකාවේ නාමය තවදුරටත් ප්‍රභාමත් කිරීමට මෙම සිසු පිරිසට හැකි වේවායි අපි ඔවුන්ට සුබ ප්‍රාර්ථනා කර සිටිමු.